ජීවිතේ අපි ළඟින් ඉන්න මිනිස්සුන්ට වෙන්වන සීට්ස් තියෙනවා. මේ සීට්ස් එක එක ජීවිතේට ඇවිල්ලා පාවිච්චි කරනවා. සමහර අය මුළු ජීවිත කාලෙම ඒවවල ඉන්නවා. සමහර අය ජීවිතේ කොතනකදී හරි යාළගේ සීට් එකෙන් නැගිටලා යනවා. හැබැයි මේ හැම සිටුේෂන් එකේම එක කොමන් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි මේ මිනිස්සුන්ට අපි ජීවිතේ සීට් එකක ඉඳ ගන්න හම්බෙන්නේ අපි ඇක්සස් දුන්නොත් විතරයි කියන එක. මගේ පොයින්ට් එක මේකයි. අපි මේ සීට්ස් පුරව ගන්න ඕනවට වඩා හදිස්සි නම් වැරදි මිනිස්සු මේ පුටුවල ඉඳ ගන්න chance එක ටිකක් වැඩි. එහෙම වුණොත් ඔයාලට දරන්න වෙන පනිෂ්මන්ට් එක තමයි ඔයාගේ හිතේ සැනසීම නැති වෙන එක. දැන් මේකේ අනිත් පැත්ත. මේ සීට්ස් හරි මිනිසුන්ගෙන් පුරවන්න ඕන නම් ඔයාට ෆේස් කරන්න වෙන අවුල තමයි තනිකම. ඔයාට ගැළපෙන මිනිස්සු වෙනකන් ඒ හිස් සීට්ස් තියාගෙන ඉවසීමෙන් බලන් ඉන්න වෙනකොට ඔයාට දැනන තනිකම වැඩි. හැබැයි මං හිතන්නේ හරි මිනිස්සු වෙනකන් තනියම ඉන්න එක වැරදි මිනිස්සු නිසා හිතේ සැනසීම නැති වෙනවට වඩා නම් සෑහෙන හොඳයි කියලා. මොකද නොගැලපෙන මිනිස්සු ඒ සීට්ස් වල ඉඳගත්තම යාලා යන්නේ සීට්ස් ඉරලා ඩැමේජ් කරලා. සමහරවිට යාලා ඒ සීට් එකට ගැළපෙන්නේ නැහැ කියලා අපිට තේරිලා ඒ සීට් එකකින් යාලා අපිට අයින් කරන්න ඕන වුණත් යාලා නැගිටින්න නැති වෙන්නත් පුළුවන්. අන්තිමට හරියයි එනකොට ඔයාටයි එයාලට ඒ කැඩුන සීට්ස් හදාගන්නම සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා. ඒ නිසා ඔයා මිනිස්සුන්ට ඇක්සස් දෙති පරිස්සමෙන්. මේ ඉන්න ටික කාලේ ජීවිතේ ඕනවට වඩා අමාරු කරගන්න එපා. එච්චරයි ඉතින්.